ඔබේ දන හිසේ වේදනාව, තද බව, ඉදිමුම කියන ලක්ෂණ තියෙනවද? ආර්ත්‍රයිටිස් රෝග තත්ත්වය අපේ ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කරගන්න පුළුවන්. ආර්ත්‍රයිටිස් කියන්නේ අද සමාජයේ බහුලව දකින්න ලැබෙන රෝග තත්ත්වයක්. මේකේ ප්‍රභේද ගණනාවක් තියෙනවා. අද අපි කතා කරන්නේ ඔස්ටියෝ ආතරයිටිස් කියන තත්ත්වය ගැන. සාමාන්‍ය විවහාරයේ හන්දිපත්‍රුදාව කියලා හඳුන්වන්නේ මේ තත්ත්වෙමයි. මේකෙදි වෙන්නේ සන්ධිවල තියෙන කාටිලේජ් ගෙවිලා ගිහිල්ලා අස්ථි අතර පරතරය අඩු වෙනවා. එතකොට අස්ථි එකිනෙක ඇතිල්ලෙන්න පටන් ගන්නවා. මේ නිසා අස්ථි කඩතොළු වෙන්න පුළුවන්. ඒ වගේම සන්ධියේ වේදනාව, ඉදිමුම, සන්ධිය ඇදවීම කියන ලක්ෂණත් ඇති වෙනවා. ශරීරයේ බර දරාගෙන ඉන්න නිතර ක්‍රියාත්මක වෙන සන්ධි ආශ්‍රිතව තමයි මේ ආතරයිටිස් රෝග තත්ත්වය දකින්න ලැබෙන්නේ. දනහිස් සන්ධිය කියන්නේ අපේ ශරීරයේ බර දරාගෙන ඉන්න අපේ ජීවිත කාලෙම බහුලව ක්‍රියාත්මක වෙන සන්ධියක්. ඉතින් මේ සන්ධිය ආශ්‍රිතව බහුලව මේ ආතරයිටිස් කියන රෝග තත්ත්වය දකින්න ලැබෙනවා. ඊට අමතරව උරහිස, වැලමිට, ඇඟිලි ආදී අනෙකුත් චලනය වෙන සන්ධි ආශ්‍රිතවත් මේ ඔස්ටියෝ ආතරයිටිස් රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේ රෝග තත්ත්වයේදී රෝගීන් පුරුදු වෙලා ඉන්නවා විවිධ වේදනානාශක පෙති වර්ග ලබා ගන්න, විවිධ එන්නත් වර්ග ලබා ගන්න. නමුත් මේවා ශරීරයට ඉතා හිතකර වෙනවා. අපේ ප්‍රතිකාර මගින් කිසිදු අතුරු ආබාධයකින් තොරව කාටිලේජ වර්ධනය කරගෙන මේ රෝග තත්ත්වය සුව කරගන්න පුළුවන්.